Hello Minecraft University. අද ගහන්න යන්නේ Minecraft Play with Challenge එකේ 4 වෙනි එක. අදත් ඉතින් අපි මෙටාබ්‍රෝගේ challenge දෙකකුයි මගේ එක goal එකකුයි කරනවා. ඉතින් මෙටාබ්‍රෝ මට අලුත් challenge ටිකක් දීලා තියෙනවා. lava ටැංකියක් හෝ ජල ටැංකියක් හදන්න නැත්නම් වාහනයක් හදන්න. ඒක බැරි නම් ඔයාලට තියෙන ඕනම අතක් හදන්න කියලා තමයි තියෙන්නේ. එහෙනම් අද අපි යන් අපේ වැඩවලට. අපි ගිය එපිසෝඩ් එකේ අපිට චූටි යාළුවෙක් හොයාගත්තා. මම මෙයාට නමක් දැම්මා. හරිද? මම මෙයාට නමක් දැම්මා ගාෆිල් කියලා. එයා තමයි දැන් අපේ අලුත් ගාෆිල්. ගාෆිල් එතන මියාව් මියාව් කකා ඉඳී. අපි එතකන් යන් අපේ මාළු ටැංකියට අවශ්‍ය කරන බඩු ටික හොයාගෙන එන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ජල ටැංකිය කිව්වට මම ඒක නිකන් මාළු ටැංකියක් වගේ තමයි හදන්න ඉන්නේ. හරිද? ඉතින් මාළු ටැංකියට මම දැන් මෙතන මේ හාරගත්ත කොටස තමයි ගන්නෙ. අපි එහෙනම් ෆ්‍රේම් එක ගාගෙන ඒ නිකන් මුහුද ඇතුළ වගේ දාන්න හදන්න යන්නේ. මාළු ටික එකතු කරගන්නත් අපි බිම් හදාගෙන ආපහු සෙට් කරමු. ෆ්‍රෙන්ඩ්ස් මේවා තමයි ඉතින් මේ බීච් එක වගේ වෙන්නේ. එහෙනම් මේකට විදුලි ටිකයි මාළු ටිකයි ඒව ටිකත් එකතු කරගෙන ආපහු හම්බ වෙනවා.
ෆ්‍රෙන්ස් සීරියස් එක දෙවනි වතාවටත් චැලෙන්ජ එකක් බස්ට මන් දන්නේ වීදුරුවස්සින් කොහොම වතුර යන්නේ කියලා ඒක හදන්න බෑ හැරි ඒක හදන්ඩ බෑ අවමන්ව අප හදහදන්න බෑ එක එනිසා ඒ චැන්ජෝ බස්ටට් අපිය ඒක වෙනට තර්චන එකට ඔයාගේ අත හදන්ඩ මගේ අත හොන්නේන අපි එක හදමු සුපුරුදු පරිදි ඩර්ට් බ්ලොක් වලින් එකත් හදමු ඩර්ට් බ්ලොක් වලින් නෙමෙයි එක්කෝ අපි ප්ලෑන්ක්ස් වලින් හදමු මංගා ප්ලෑන්ක්ස් ටික බවන් ඔව් මේ තියෙන කලියන්කෝ මන්දමු මාර්නය ප්ලෑන්ක්ස් අපේ අත මේ මෙතන්න කැදවුණා ෆ්‍රෙන්ඩ්ස් හරිද කවුලක් නැති මාළු දෙන්නෙක් ඉන්නවා මේ මචං ජල ටැංකිය හරිද මේක තමයි ජල ටැංකිය ඒකත් දන්නේ නෑ නෑ ඒක බස්ටර් මොනවා ගන්නද හොඳම ඒකත් බස්ටර් අපි මේ හරින් එහෙනම් අතහරිමු ඔන්න මෙතාබ්‍රෝ වගේ අත ඔයාගේ අත හැදුවා මේකනම් බස්ටර් අද අපි යන් එහෙනම් අද අපේ ගෝල් එකට ඒක තමයි අපි එන ඒ කියන්නේ නෙක්ස්ට් එපිසෝඩ් එකේ අපි මේ දෙන්නගේ එක්කෙනෙක්ගෙන්වත් චැලෙන්ජ් අපි ගේන්නේ අපි කිව්වට මම ගේන්නේ මට ලබන එපිසෝඩ් එකේ මගේ ගේ හදාගන්න ඕනේ ඉතින් අපේ චැලෙන්ජ් එක තමයි ගේ හදාගන්න අලුතින් ඉඩමක් හදාගන්න එක එහෙනම් ඒ චැලෙන්ජ් එක ෆිල් කරලා අපි හමුවෙමු ෆ්‍රෙන්ඩ්ස් මේක තමයි ඉඩම මට අලුතෙන් ඉඩමක් හදන්න ඕන උන්නේ මට ඉඩමක් තිබ්බ වර්ල්ඩ් එකෙන්ම ලෑස්ති කරලා ඉතින් චැලෙන්ජ් එක ඉල්ලාස් කරගන්න මම ඒක ලබන එපිසෝඩ් එක අපිට කොහොමද ගන්න වෙන්නේ ඊළඟ එපිසෝඩ් එකේදී කරන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි බයි friends මුත්තල කොහේ